Hi all, whoever is watching this video. So මම හිතනවා ඔයගොල්ලෝ ඔක්කොම හොඳින් ඉන්නවා කියලා. මාස දෙකකට විතර පස්සේ තමයි මම මේ vlog එකක් ගේන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ මේක මගේ personal diary එකක් වගේ එකක් කියලා. මගේ මොන හරි special දෙයක් තියෙනවා නම්, මගේ ජීවිතේ මොන හරි අලුත් දෙයක් වෙනවා නම් ඒක මම ඔයාලත් එක්ක share කරගන්න තමයි මගේ මේ page එක තියාගෙන ඉන්නේ. ඉතින් අද මම ඔයාලට අරගෙන ඉන්නේ අපේ ග්‍රෑන්ඩ් හයාත් එකෙන් ඕගනයිස් කරලා තිබුණා ඉන්ටර්නැෂනල් වුමන්ස් ඩේ එකට බීච් බ්ලීස් සන්සෙට් බ්ලීස් HIIT ඇක්ටිවිටීස්. ඒ කියන්නේ හිට් ඇක්ටිවිටීස්, වර්කවුට් ඇක්ටිවිටීස් ටිකක් පාක් හයාත් එකේ තමයි මේ කරන්නේ. ඒ කියන්නේ අපි ග්‍රෑන්ඩ් හයාත් වල ඉඳගෙන පාක් හයාත් අබුඩාබි වලට ගියා අපේ ඒ ඇක්ටිවිටීස් ටික කරන්න. ඒක මේ පාක් හයාත් එකයි ග්‍රෑන්ඩ් හයාත් එකයි දෙක එකතු වෙලා තමයි ඇක්ටිවිටීස් HR එකෙන් තමයි ඕගනයිස් කරලා තිබුණේ. ඉතින් ඒකේ තිබිච්ච, ඒකේ සිද්ධ වෙච්ච පොඩි මොනවද ඇක්ටිවිටීස්, අපි කරපු දේවල්, කොහොමද කරේ, කොයි වගේ එන්වයරන්මන්ට් එකකද කරේ කියලා ෂෙයා කරගන්න තමයි මම අද හදන්නේ ඔයාලත් එක්ක. අපි හවස 4ට විතර තමයි අපේ ග්‍රෑන්ඩ් හයාත් වලින් එළියට කියන්නේ පිටත් උනේ. පාක් හයාත් වලට එනකොට 4:15 විතර වුණා. මේ අසාදියත් අයිලන්ඩ් වල තියෙන්නේ. හරිම ලස්සනයි. අපේ කියන්නේ සාමාන්‍යයෙන් ග්‍රෑන්ඩ් හයාත් වල ලොකු බීච් ඒරියා එකක් නැහැ. මට මේ පාක් හයාත් එකේ බීච් එකට යනකොටම මට හිතුණා අනේ මම මේ ඉන්නේ ලංකාවේද කියලා. ඒ කියන්නේ අර ලොකු ඒරියා එකක් තියෙන කවර් වෙනවා මේ පාක් හයාත් එකේ බීච් එක. හරිම ලස්සනයි. මට තනිකරම හිතුනේ අනේ මම ලංකාවේ ඉන්නවා වගේ කියලා. ඒ හැඟීම, ඒ වයිබ් එක තමයි මට ආවේ. ඔය ඔයගොල්ලන්ට පේනවා ඇති. තනිකරම මට නිකන් හිතුනේ අනේ මම ලංකාවේද ඉන්නේ කියලා. ඒ කියන්නේ මට හිතා ගන්න බෑ අබුඩාබි වල මේ වගේ ලස්සන බීච් එකක් තියෙනවද කියලා. මොකද හැම එකම ගොඩාක් දුරට අබුඩාබි වල හැමදේම අර ඔක්කොම මේ ඒ කියන්නේ මිනිස්සු හදපු දේවල්නේ තියෙන්නේ. බීච් එකක් වුණත් ගොඩාක්ම හදපු දේවල්. ඒවා නැචරල් නැහැ. හැබැයි පාක් හයාත් එකේ බීච් ඒරියා එකේ කවර් වෙන ඒරියා එක තනිකරම නැචරල් මාරම ලස්සනයි. මට ආවේ ලංකාවේ වයිබ් එකක්. මම දැන් කියවගෙන යනවා වීඩියෝ එකේ vlog එකේ මේ අපි මේ ඇක්ටිවිටීස් කරන්න ස්ටාර්ට් කරා. මං හිතන්නේ අපිට මේ අපි ගයිඩ් කරේ මේ පාක් හයාත් එකේ PT ඉන්ස්ට්‍රක්ටර් HR එකේ ඉන්න තුන් දෙනෙකුයි. එතකොට අපේ හොටෙල් එකෙන් ගියා අපි කට්ටියම ඔක්කොම 10ක් විතර හිටියා. කොහොම හරි ඔය බින් කොණ්ඩ වගේ මේ පොළව හැරුවා. ඊට පස්සේ කල්පනා කර හිටියා. පොඩි රෙස්ට් එකක් හම්බුණත් පොළව හාර මේ ගල් අහිඳ හිටියා. පුංචි රෙස්ට් එකක් හම්බ වෙනකන් හරි බලාගෙන හිටියේ. ඒ තරම් ගොඩාක් දේවල් අපි කරා. ඇක්ටිවිටීස් ඒ කියන්නේ ගොඩාක් වර්ක්අවුට් කරා. ඒ ඉන්ස්ට්‍රක්ටර් උනත් ගොඩක් හොඳයි. මේ පොඩ්ඩක්වත් රෙස් කරන්න දුන්නේ නැහැ. විනාඩියක් දෙකක් වගේ තමයි රෙස් කරන්න දුන්නේ. ඊට පස්සේ ආයේ යල්ලා ගෝ කියනවා. ඔන්න එතකොට ඊට පස්සේ අපි ආයෙත් පටන් ගන්නවා වර්ක්අවුට් කරන්න. ඇත්තටම හොඳ දවසක් තමයි ඒ. ජීවිතේ හොඳ ලැබපු ලොකු එක්ස්පීරියන්ස් එකක්. ඊට පස්සේ අපි හැමෝටම හොඳින් සමුදේලා පොඩ්ඩක් වැල්ල පාගලා රික්වෙස්ට් කරලා බීච් එකට පොඩ්ඩක් ගිහිල්ලා ඇවිදලා කරලා අපි ගියා. ආයේ මේ වගේ දවසක් හොඳ මතකයක් එක්ක ගෙවලා ඉවර කරන්න පුළුවන් වෙච්ච එක ගැන ඇත්තටම මට හරිම සතුටුයි. ඒක තමයි මම ඔයාලත් එක්කත් මේ අත්දැකීම ෂෙයා කරගත්තේ. හැමෝම සතුටින් ඉන්න.